මේ දිනවල ඩෙන්ගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දකින්නට ලැබෙනවා. මේ තත්ත්වය තවත් සති කිහිපයක් තියෙන්නට බොහෝ ඉඩ තියෙනවා. ඒ නිසා ජනතාව වශයෙන් අපි හැමදෙනාටම විශාල වගකීමක් හිමි වෙනවා. එක පැත්තකින් මේ ඩෙන්ගු රෝගයේ පැතිරීම අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හැම කෙනෙක්ම ගත යුතු වෙනවා. අනෙක් කාරණය තමන්ට හෝ තමන්ගේ පවුලේ කෙනෙකුට උණ රෝගය මේ කාලය තුළ වැළඳුනොත් කොයි ආකාරයෙන් කටයුතු කර යුතුද කියන කාරණය පිළිබඳ නිසි අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. අපි හැමෝම දන්න විදිහට මේ ඩෙන්ගු රෝගය පැතිරීම සිද්ධ කරන්නේ මදුරුවෙක් විසින්. මේ මදුරුවා බෝ වෙන්නේ ජලය එකතු වෙන තැන්වල, විශේෂයෙන් පිරිසුදු ජලය එකතු වෙන තැන්වල. ඉතින් ඒ නිසා අපි අවට පරිසරයේ එවැනි පිරිසුදු ජලය එකතු විය හැකි තැන් ඉවත් කර ගැනීම අපි හැමදෙනෙක්ම එකතු වී කළ යුතු වගකීමක් වෙනවා. මේ කාර්යය එක ආයතනයකට හෝ රජයට හෝ එහෙම පවර්ලා අපිට ඉන්නට බෑ. අපි හැම කෙනෙක්ම මේ සඳහා ගත යුතු සීල ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ආයතන වශයෙන්, පුද්ගලික වශයෙන් සහ අපි හැම කෙනෙක්ම වශයෙන්. එහෙම කළොත් විතර අපිට මේ ආකාරයෙන් මේ වන වැඩිවීම වළක්වා ගත හැකි වන්නේ. එහෙම නැති වුණොත් මේ වැඩිවීම තවදුරටත් සිද්ධ වුණොත් මේ නිසා දැනටමත් රෝහල් වාට්ටු පිරී යමින් පවතිනවා. ඉතින් මේ ඉඩකඩ මදිවීම නිසා මේ රෝගී කළමනාකරණය අපහසු වෙනවා. ඒ නිසා මේ රෝගය නිසා කෙනෙක් මිය යාමේ තියෙන ඉඩකඩ වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා මරණ සංඛ්‍යාව දැනටත් මේ වන විට රෝගීන් 50000ක් විතර වාර්තා වෙලා තියෙනවා. අද ජූනි 25 වන දින වන විට මරණ 30ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ තවදුරටත් ඉහළ යමින් දැඩි අවධානමක් තියෙනවා. ඒ වගේම අපි දැනගත යුතු වෙනවා අපට, ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට උණ වැළඳුනොත් මේ අවස්ථාව තුළ මොකක් කළ යුතුද කියන එක. ඉතින් මේ කාලය තුළ බහුලවම පැතිරෙන්නේ ඩෙන්ගු රෝගය නිසා. ඒ උණ ඩෙන්ගු රෝගය නිසා ඇතිවීමේ අවදානම වැඩි. ඊට අමතරව ශ්වසන රෝග ඇති කරන වෛරස්, ඒ වගේම ලෙප්ටෝස්පයිරා වගේ බැක්ටීරියා ආසාදන නිසා උණ ඇතිවන්නට පුළුවන්. ඉතින් මේ නිසා ඔබට උණ ගත්තොත් පළවෙනි කාරණය ශාරීරිකව විවේක ගත යුතු වෙනවා. ඒ වගේම උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ නොගත යුතු වෙනවා. විශේෂයෙන්ම වේදනානාශක ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆෙනැක් වැනි වේදනානාශක නොගත යුතු වෙනවා. ඒ වගේම ස්ටීරොයිඩ් කාණ්ඩයට අයිති ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සමෙථසෝන් වැනි ඖෂධ නොගත යුතු වෙනවා. ඒ නිසා යම්කිසි වෙලාවක ඔබ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තොත් අපට ලබා දෙන ඖෂධ මොනවද කියන එක ගැන ඔබ වෛද්‍යවරයාගෙන් විමසලා දැනගන්න. ඒක ඔබේ අයිතියක්. යම්කිසි අවස්ථාවක අර වගේ ඖෂධ දීලා තියෙනම් ඒ ඖෂධ ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. ඒ වගේම නිසි ආකාරයෙන් තරල පානය කිරීම වැදගත් වෙනවා. දින දෙකක් ගත වූ පසු ෆුල් බ්ලඩ් කවුන්ට් කියන රුධිර පරීක්ෂණය කරගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුව ඔබට උපදෙස් ලැබෙයි. ඔබ රෝහල් ගත විය යුතුද? එහෙම නැත්නම් පසු දිනත් රුධිර පරීක්ෂණය කර යුතුද කියන එක. ඩෙන්ගු රෝගය කියන තත්ත්වය සාමාන්‍ය සතියක් පමණ පවතින කාලයක් තුල පවතින තත්ත්වයක්. බොහෝ විට මේ රෝගීන්ගේ අපි දකිනවා ප්ලේට්ලට් සංඛ්‍යාවේ, පට්ටිකා සංඛ්‍යාවේ අඩුවක්. එය දවස් 6ක් පමණ ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක බය විය යුතු කාරණයක් නෙවෙයි. නමුත් එක මට්ටමකට වඩා අඩු වුණාම අපි රෝගීන් අතුල් කළා නිරීක්ෂණය කිරීම කරනවා. මක්නිසාදයත් ඔවුන්ට යම් සංකූලතාවයන් ඇතිවීම ඉඩකඩ තියෙන නිසා. එතකොට එවැනි සංකූලතාවයන් නැති වුණොත් ඒවා කල්ැතුව අපි නිරීක්ෂණය කරලා හොයාගත්තාම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ කටයුතු අනුගමනය කරොත් අපි හිතනවා ඔබට එක පැත්තකින් මේ ඩෙන්ගු රෝගය පැතිරීම අවම කර ගැනීමටත් හැකියාව ලැබේ. ඒ වගේම යම්කිසි ආකාරයකින් ඔබට රෝගය වැළඳුනොත් ඒයින් බරපතල තත්ත්වයන් නැතිවීම වළක්වා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙයි කියලා.